අපිට මාස 7ක් වැනි කෙටි කාලයක් තුල අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා ලංකාවේ පසුගිය මැතිවරණයේ ගත්ත වැඩිම වර්ධනය වැඩිම ඒක ඡන්ද වශයෙන් ගත්තත් ඡන්ද වලින් වැඩිම වර්ධනය ප්‍රතිශතය වශයෙන් ගත්තත් වැඩිම ප්‍රතිශතයකින් වැඩි කරගත්ත පක්ෂයේ බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත් කරන්න අද රටේ ජනතාව තීරණය කළා තියෙනවා. හැබැයි ඩී.වී. චානක මන්ත්‍රීතුමා ඉන්න පොඩ්ඩක්. මේ ඩී.වී. චානක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණේ ඡන්දවල වර්ධනය සම්බන්ධ. අද විවාදය ඒක නෙවෙයි. මාතෘකාව ඒක නෙවෙයි. අද අපේ මාතෘකාවත් අමතක වෙලා තමුන්නාසට පොඩ්ඩක් සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපි ඔක අභියෝගයක් කරනවා. ඔච්චර සතුටු වෙන ඔබට එක අභියෝගයක් කරනවා. පුළුවන් නම් මේ පළාත් පාලන එක ආයතනයක් පිහිටවලා පෙන්නන්න. අපි ඔබට අභියෝගයක් කරනවා. අපි කියනවා ඔබේ පක්ෂයට ඒ අරමුණ දිනන්න බෑ. ඔබ බංකොලොත් දේශපාලන පක්ෂයක් බවට අපේ රටේ ජනතාව තීන්දුව කරලා ඉවරයි. දැන් ප්‍රාදේශ සභාවට හිතපු ජයග්‍රහණය ලැබුණේ නැහැ. ඔබතුමාලා බලාගෙන හිටපු අර 170 ඔබතුමාලගේ ලේකම්තුමා කිව්ව ටිල්ලින් සිල්වා මහත්තයා කියපු 170 ගන්න බැරි වුණා. ඒකත් එක්ක පාර්ලිමේන්තුවේ දැන් වෙනසක් පේනව නේද? වෙනද වැඩිය කෑ ගැහුවේ නැහැ නේද සරත් අයතුමා? වෙනද වගේ නෙවෙයි දැන් කට්ටිය සද්දේ පොඩ්ඩක් වැඩි වෙලා පොඩ්ඩක් කලබල වෙලා තියෙන්නේ. දික්කල කොට්ටාශ දීප් පෙරදුනා නේද? ගම පෙරදුනාද? ගරු සරත් කුමාරයා ඊට පස්සේ අපේ මන්ත්‍රීව තා ප්‍රශ්නයක් අහුවා. ඔබතුමාගේ නායකතුමා මොකද මේ අනිත් පක්ෂ නායකව කතා කරන උදේවරුේ. මෙතුමාගේ නායකතුමා මේ ලන්ච් එකෙන් පස්සේ පළවෙනි කතාව කළා කවුරුත් නැති වෙලාවේ කතා කළා මාරු වෙනවා. අපේ මන්ත්‍රීවරු කියනවා. මම නම් දන්නේ නැහැ. ඇත්තද? අපේ තාපරයක් මන්ත්‍රීතුමා මේ මන්ත්‍රීතුමා මට තිබ්බ ප්‍රශ්නේ මේකයි. රුපියල් 100ට තිබ්බ ලුණු ටික රුපියල් 300ට ගෙනෙලා ආනයනය කරලා ලොකු වංචාවක් කරන්න යනවා. ඒක ගැන මම කතා කරේ. ඒක ගැන කතා කරේ. ඒක ඔබතුමාගේ ප්‍රශ්නයක් නැති වුණාට. හැබැයි ඉතින් විපක්ෂයට ඉතා කනගාටු වුණත් කියන්න වෙන්නේ ලුණු ප්‍රශ්නයෙන් වෙන මොකකට හරි මාරු වෙන්න වෙනවා. පොල් වලින් හාල් වලට හාල් වලින් බිත්තර වලට බිත්තර වලින් ලුණු වලට ආපු විපක්ෂයට ඉතා ඉක්මනින් තවත් අලුත් මාතෘකාවක් හොයාගන්න වෙනවා මේ ආණ්ඩුවට මඩ ගහන්න. ආර්ථිකයක් සාර්ථකද අසාර්ථකද කියලා බලන්නේ ලෝකයේ යම් රටක ආර්ථිකය දිහා බලන්නේ ඒක සාර්ථකද අසාර්ථකද කියලා ලුණු දිහා බලලවත් විපක්ෂ නායකතුමා කියන විදිහට තක්කාලි දිහා බලලවත් කැරට් දිහා බලලවත් නෙමෙයි. ලෝකයේ යම් රටක ආර්ථිකය හරියට යනවද නැද්ද කියන එක බලන්නේ ඒ රටේ සාර්ව ආර්ථික විචල්යන් හරි විදිහට හැසිරෙනවද නැද්ද කියන එක මත මේ කාලේ මේ මාස 6 7 ඇතුළත අපි විදේශ ප්‍රේෂණ ඉතිහාසයේ නොවිරු අයුරින් ඉහළ දාගෙන තියෙනවා. ඒ වගේම තමයි ඩොලරයේ යගේවත් විනිමය අනුපාතිකය රුපියල් 300 වගේ මට්ටමක ස්ථාවර වර්ගන යනවා. ඒ වගේම විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක වගේ මට්ටමක පවත්වාගෙන යනවා. මේ වසර අවසන් වෙනකොට මේ යාචකව සෙට් එක එකතු වෙලා ඕක අඩුම තරමේ තවත් බිලියනකින්වත් ඉහළ දාන්න උත්සාහ දරනවා. ඒකට යන්න හැකියාවක් මේ ආදරණීය සහෝදරත්වයට මේ හැංගීමට මේ හැකියාවට තියෙනවා. ඒ වගේම තමයි රටේ උද්දමන අනුපාතිකය පහළ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යනවා. අනිත් අතින් ගත්තාම ආර්ථික වර්ධන වේගය අපි වැඩි කරගෙන තියෙනවා. මෙන්න මේ කරුණු දිහා බලලා තමයි ලෝකේ රටවල් යම් රටක ආර්ථික දර්ශක එහෙම නැත්නම් ආර්ථික හරියට යනවද නැද්ද කියලා තීන්දුව ගන්නෙ. මෙතන නැතත් විපක්ෂ නායකතුමා ඊයේ කතා කරා රටේ උද්දමනය ගැන භාණ්ඩ ලිස්ට් එක ගැන කතා කරා. ඒක විශේෂයෙන් කතා වෙච්ච භාණ්ඩ කීපයක් මම කියන්න. එකක් තක්කාලි, අනිත් එක කැරට්. පහුගිය අවුරුද්දක තක්කාලි මිලත් පහුගිය අවුරුද්දක කැරට් මිලත් සංසන්දනය කරලා කියනවා ලංකාවේ මිනිස්සුන්ට මේ උද්දමනය දරා ගන්න බෑ කියලා. එතුමාගේම පක්ෂේ ඉන්න අපේ හර්ෂ සිල්වා මැතිතුමාගේ නැත්තම් මන්ත්‍රීතුමාගේ අහුවනම් කියයි රටක උද්දමන අනුපාතිකය තාක්ෂේරු කරනකොට විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ රටක උද්දමන අනුපාතිකය තාක්ෂේරු කරනකොට මූලික උද්දමන අනුපාතිකය තාක්ෂේරු කරන භාණ්ඩ පැසට ඔය නැවුම් ආහාර එළවලු වගේ දේවල් අතුලත් කරගන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි කාලගුණ විපර්යාස වගේ දේවල් එක්ක මේ එළවලු මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ පහළ යන්න පුළුවන්. පාලනය කරලාද මිල ගණන් අතුලත් කරන්නේ ඔය භාණ්ඩ පැස සකස් කිරීමේදී. ඒ නිසා තනි අයිතම අරගෙන කවදාවත් රටක් උද්දමන ගැන කතා කරන්නේ නැහැ. සමස්ත පොදු මිල දර්ශකයේ හැසිරෙන්නේ කොහොමද කියන එක ගැනයි රටක ආර්ථික දර්ශකයේ සකස් කිරීම සැලකිලිමත් වෙන්නේ. ඉතින් මම කියන්න කැමති පුංචි හුදකලා වෙච්ච සිදුවීම් අරගෙන ඒ ආර්ථික කඩාවැටීමක් විදිහට හිතනවා නම් අපි මාස 6 7 ඇතුළත අර කියන කැපවීම කරලා අර විදිහට අපි අනුර සහෝදරයා ඉතා දිලුණු මට්ටමින් සංචාරවලට සහභාගී වෙලා ඉතුරු කරපු සල්ලි වලින් අපි රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප ඉතිහාසයේ නොවිච්ච විදිහට වැඩි කරලා තියෙනවා. ඒ වගේම උදේ ඉඳන් දැන් මේ මෙතන විපක්ෂයෙන් නිතර මන්ත්‍රීලා නැත්තම් විපක්ෂයෙන් ගෝරනාඩුවක් ඉදලා ආපු එළියට ආපු රණවිරු වචනේ රණවිරුවාට නිසිසල කියලා නැහැ කියන වචනේ අපි රණවිරුවාට නිසිසල කියලා නිසි ගෞරවය විදිලා තියෙනවා. එයාලගේ මූලික වැටුප වැඩි කිරීම තුලින් යුද ජයග්‍රහණයේ පසුව යුද්ධයට සැබෑ නායකත්වය දුන්න හමුදාපතිව ෆීල්ඩ් මාර්ෂල් ශරත් පොන්සේකා මැතිතුමාව බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා හිරගත කරලා එතුමා කියන විදිහට නඩුව දැම්මෙත් නඩුව ඇහුවෙත් නඩුව තීන්දුව දුන්නෙත් රාජපක්ෂලා නම් අන්නේ රාජපක්ෂලා දෙන්න බැරි වෙච්ච උත්තරීතර ගෞරවය මේ යුද ජයග්‍රහණයේ පසුව සියලු හමුදාපතිවරුන්ට අපි අපේ ආණ්ඩුව යටතේ ලබා දීලා තියෙනවා. අපිට මේ රට වෙනුවෙන් අපිට මේ භූමිය වෙනුවෙන් ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන ඕනෑ මිනිසෙක් විරෝධාර මිනිසෙක් සංග්‍රාම භූමියේදී මේ රට දෑ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන ඒ ආදරණීය සෙබලා අපේ විරෝධාර සෙබලෙක්
බස් එක ධාවනය කරලා යනකොට තමන්ගේ ජනතාව බස් එකේ සිටින මගීන් බේරගන්න තමන්ගේ ජීවිතය පරදුවට තියලා ක්‍රියාත්මක වෙන ප්‍රභාතර වැඩෙන බස් එක ප්‍රභාතර වැඩෙන නොදී තමන්ගේ ජීවිතය පරදුවට තියලා බස් එක කණ්ඩියක හප්පලා තමන්ගේ ජීවිතය තමන්ගේ ශ්‍රී ලාංකේය ජාතිය වෙනුවෙන් පූජා කරන රියදුරා අපේ වීරෝදාර රියදුරෙක් තමන්ගේ තියෙන උපරිම මහන්සිය වේස දාලා මැරෙන්න යන රෝගියාව බේර ගන්න දඟලන වෛද්‍යවරයා අපේ වීරෝදාර වෛද්‍යවරයෙක්. ඒ නිසා අපි වචන දෙන්නේ සැබෑ ගෞරවයක් එක්ක. මෙතන මේ උදේ ඉඳන් හවස වෙනකන් ඕරනාඩු කරපු කෑ ගහපු മന്ത്രിලා ඇයි මේ වචනේ පාවිච්චි කරන්නේ? තමන්ගේ දේශපාලන ගමනට තවත් එක දශමයක් හරි ජවයක් ගන්න පුළුවන් නම් ඒ හැකියාව ලැබෙන්නේ ඔන්න ඔය වගේ වචන වල එල්ලුවොත් විතරයි. අර පැත්තෙන් උතුරේ එක්කෙනෙක් කියනවා ප්‍රභාකරන් මගේ නායකයා. ඒ නිසා අපි දෙමළ ජනතාව වෙනුවෙන් මෙන්න මේව කතාවක්. මේ පැත්තෙන් කතා ඒ විපක්ෂම മന്ത്രിවරයෙක් කතා කරලා කියනවා තාත්තගේ පිනට තාත්තගේ ඌෂ්ණයට තාත්තගේ රැස්වලට පාර්ලිමේන්තුවට ආපු තවත් മന്ത്രിවරයෙක් කියනවා රණවිරුවා කියන වචනේ කිව්වේ නෑ. ඒක රණවිරුවන් කරපු ලොකු අගෞරවයක් කියලා. දෙපැත්තෙම මොකද එකම පරමාර්ථය යලි මේ ලංකාව තුලින් අවුරුදු 16කට කලින් මේ ශ්‍රී ලාංකික රණවිරුවෝ වීරෝදාර සෙවණු එකතු වෙලා දෙපාර්ශ්වයේම සම්මුතියකට එහෙම නැත්නම් අවසානයක් වශයෙන් අරන් ඇවිල්ලා තිබ්බ මේ සාමය තවදුරටත් මේ රටේ ස්ථාපිතලා ඉස්සරහට ගියොත් ඔය බංකොලොත් දේශපාලන පක්ෂ වලට ඉහළට එන්න අවස්ථාවක් නැතිව හොඳටම දන්න හින්දා යලි ජාතිවාදී අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි කියන්න කැමති ප්‍රභාකරන් කරේ තියාගෙන ආවත් අපි කියන්න කැමති රණවිරුවා කියන වචනේ කරෙන් තියාගෙන ආවත් අපි මේ රටේ යලි මේ ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව තුළ සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව දායමියගේ සැබෑ විරුවන්ට රණවිරුවන්ට නියම ගෞරවය දෙන්න අපි මේ ලංකාව ඇතුලේ නැවත වතාවක් ජාතිවාදී වර්ගවාදී යුද්ධයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒක ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිප්‍රකාශනයේ තිබුණා. අපි මේක මෙතන ඉස්සරහට සපත කරලා කියනවා මේ ලංකාව ඇතුළත අනාගත පරම්පරාවට මේ 30 අවුරුදු යුද්ධය වගේ යුද්ධයක් ඇති වෙන්න අවස්ථාවක් අපිට දෙන්න තියන්නේ නැහැ. අපි දවසින් දවස ක්‍රමක්‍රමයෙන් මේ රට ගොඩනගන කර්තව්‍ය උර දීලා තියෙනවා. ඒක භෞතිකව ගත්තාට පස්සේ මේ මහ පොළවේ මහා වෙනසක් නොවුන වගේ පෙවුනට මේ මෑත කාලේ වෙනකොට ව්‍යුහාත්මක වෙනස් වීම වලට අවශ්‍ය විශාල තීන්දුව ප්‍රමාණයක් අපි අරගෙන තියෙනවා. ඒ නිසා ඩොලර් සංචිතය රැකගෙන භාණ්ඩ නැත්නම් වාහන ආනයනකරුවන්ගේ ව්‍යාපාරات රැකගෙන ඒ ආනයනය තුලින් රටේ දේශීය කර්මාන්ත වලට එහෙම නැත්නම් දේශීය ව්‍යාපාර වලට අවශ්‍ය කරන අවස්ථාවත් සම්පාදනය කරමින් අපි ක්‍රමක්‍රමයෙන් මේ ගමන ඉස්සරහට අරන් යනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නිවැරදි ප්‍රශ්නේ අඳුනගෙන යදාළ කාලයට යොහුසුල උත්තර දෙන්න අවශ්‍ය කරන ශක්තිමත් බලයක් ජවයක් අපි ඉදිරියට හදා ගන්නවා. ස්වයං විවේචනයක් තියෙනවා නම් ඒ ස්වයං විවේචනයක් තියෙන එකම පක්ෂය අපි තියෙන පියවර සාර්ථක වුවොත් ඒ සම්බන්ධයෙන් සතුටක් තියෙන පියවර අසාර්ථක වුවොත් ඒ සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් කරගන්න එකම පක්ෂය අපි. එහෙම ස්වයං විවේචනයක් සහිතව තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන මේ පක්ෂය ජනමතය තවදුරටත් ශක්තිමත් කරගෙන ජනමතය ජනවරමට ගරු කරමින් ඒ වගකීමට වගවීම ලබා දෙමින් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති යලි තහවුරු කරමින් ඉදිරියට යන එක සපත කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන බොහොම ස්තුතියි.